හායි අදත් මගේ තෙමු ඕඩර් එකක් ආවා. අපි ඒක අන්පැක් කරලා බලමු. මේක නම් ගොඩාක් පොඩි ඕඩර් එකක්. ඒ වගේම තමයි තෙමු එකෙන් මම ෆස්ට් ටයිම් තමයි කස්ටමයිස් කරලා ඕඩර් එකක් ගෙන්න ගත්තේ. ඇත්තටම මම වැඩිපුරම කාලයක් බලාගෙන හිටියේ මෙන්න මේ ඕඩර් එක එනකම්. මොකද මට ටිකක් ඒක අර්ජන්ට් වෙලා තිබ්බේ. මුලින්ම තියෙනවා මෙන්න මේක. මේ ඇවිල්ලා අර මේ මෙහෙන්දි ගාලා වගේ මේ අලවන ටැටූ කියලා කියන්නේ. මේක නිකන් ස්ටිකර් එකක් වගේ මේ අපේ අතේ අලවන්න තියෙන්නේ මෙහෙම. මම මේක ගෙන්න ගත්තේ ෆොටෝ ෂූට් එකකට. මෙහෙන්දි ගාලා වගේ අලවන්න තියෙන්නේ. ඊපස්සේ තියෙනවා මෙන්න මේ press on nails. මේක ෆොටෝ එකේ තිබ්බේ නම් මේ විදිහට නෙවෙයි මීට වඩා ලස්සනට. හැබැයි මේක ගොඩක් දිග වැඩි. මම හිතනවා මේක මට පාවිච්චි කරන්න බැරි වෙයි කියලා. ඊළඟට තියෙනවා ෆෝන් කවර් එකක්. මෙන්න මේක. මම මේ ෆෝන් කවර් එක ගෙන්න ගත්තේ වෙඩින් එකට යූස් කරන්න. බොරු වැඩක් ඉතින් ෆෝන් එක නම් එදාට අතේ තියෙයිද නැද්ද දන්නේ නැහැ. හැබැයි ඉතින් මම මේ වගේ චූටි චූටි ඩීටේල්ස් වලින් වෙඩින් එක ලස්සන කරගන්න තමයි අයිඩියා කරන් ඉන්නේ. ඉතින් මම මෙහෙම එකකුත් ගෙන්නුවා. ඇත්තටම ඒක හරිම ලස්සනයි. ඊළඟ ඕඩර් එකේ තියෙනවා මේකට ගෙන්නපු charm එක. ඒ කියන්නේ අර මේ වගේ එකකුත් ඕඩර් කරා. ඒක ඊළඟ ඕඩර් එකේ. මම බලාගෙනම හිටපු එක තමයි මෙන්න මේක. මේ ඇවිල්ලා wax seal එක. මම හිතනවා මම මේක මේ හිතුව තරම් ලස්සනට ඇවිල්ලා නැහැ කියලා. තියෙන මෙන්න මේක. මම ඇත්තටම මේක එනකන් තමයි සෑහෙන කාලයක් බලාගෙන හිටියේ. මොකද මට මේ ඉන්විටේෂන් කාඩ්ස් බෙදන්න විදිහක් නැහැ මගේ සීල් එක නැතුව. මගේ වෙඩින් කාඩ් එකේ එන්විලොප් එකට අර මේ වැක්ස් එක දාලා මෙහෙම අර චුරි මලක් තියෙනවා. එහෙම සීල් කරන්න තමයි මම මේක ගෙන්න ගත්තේ. මම හිතනවා මේකේ මේ තියෙන චූටි ඩීටේල් පේන එකක් නැහැ කියලා. මේක මම කස්ටමයිස් කරලා තියෙන්නේ මේ මගේ නමයි බ්‍රූන්ගේ නමයි ලියලා අපි දෙන්නගේ මේ අකුරු දෙක දාලා වෙඩින් ඩේට් එක දාලා මෙතන පොඩි රින් දෙකක් තියෙනවා. ඒ විදිහට තමයි මම මේක කස්ටමයිස් කරලා ගෙන්න ගත්තේ. මේක පාවිච්චි කළාම තමයි බලන්න ඕනේ හරියට තියෙයිද කියලා. අහම තමයි මගේ තෙමු ඕඩර් එක. එහෙනම් ආයෙත් දවසක ඕඩර් එකක් දැම්මම හම්බෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.